තියෙනවා. අද අපි හදමු ගී රයිස් එකක්. තන්දූරි ෆුල් චිකන් එකක් එක්ක ගී රයිස් එකක් හදමු. ඉස්සෙල්ලාම අපි හදාගමු තන්දූරි චිකන් එක. තන්දූරි චිකන් රයිස් එකට කලින් තන්දූරි චිකන් එක හදාගමු. ඒතකොට තන්දූරි චිකන් එක සීසන් වෙලා කලර් එක එහෙම හොඳට අපිට ගන්න උනා ටිකක් වෙලා තියන්න පුළුවන්. ඊට පස්සේ රයිස් එකේ ටික අපි රයිස් එක හදා ගන්නකම් මේ අපිට චිකන් එක කුක් කරලා ඒක කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා මේ නිසා අපි තන්දූරි චිකන් එක හදාගමු. බලමු අවශ්‍ය ද්‍රව්‍ය ටික. මම අද අරන් තියෙනවා චිකන් එක, ස්මෝල් චිකන් එක, ෆුල් චිකන් එකක්. දැන් ඔයාලට තේරෙනවද මම එක සුද්ධ කරලා තියෙන්නේ. චිකන් එක සම්පූර්ණ සුද්ධ කරලා තියෙන්නේ. සුද්ධ කරලා මේ බ්‍රෙස්ට් එක දැන් කීපකින් කපාගෙන තියෙනවා. ලෙග් එකත් ඒ විදිහට කපාගෙන තියෙනවා. ඒ කපාගන්නේ චිකන් එකට ඇතුළට බ්‍රෙස්ට් එක ඇතුළට මේ ෆ්ලේවර්ස් හොඳට වදින්න. ඒ ටික කරගෙන තියෙනවා. එතකොට අරගෙන තියෙනවා chili powder. chili අපිට සාමාන්‍යයෙන් chili powder ගන්න පුළුවන්. ගොඩාක් මේ වෙලාවට මේකට ගන්නේ කාශ්මීරි chili powder. කාශ්මීරි chili powder ගන්නේ තන්දූරි චිකන් එක සාමාන්‍ය රතු පාටයි. එතකොට ඒ රතු පාට හොඳට එන්නේ කාශ්මීරි chili powder වල. ඒ නිසා තමයි කාශ්මීරි chili powder පාවිච්චි කරන්නේ. එතකොට කහ powder, cumin powder, coriander powder, ගරම් මසාලා ටිකක් තියෙනවා, salt තියෙනවා. ඊට අමතරව අපි ගන්නවා fresh yogurt. fresh yogurt කියන්නේ curd පාවිච්චි කරන්න පුළුවන්. මේ අමතරව මේ අපිට අවශ්‍යයි ginger garlic අවශ්‍යයි. ඊට අමතරව මම අද පාවිච්චි කරනවා mint leaves, coriander leaves. ඒ mint leaves, coriander leaves fresh පිට පාවිච්චි කරනකොට පොඩ්ඩක් අඩු ප්‍රමාණයක් පාවිච්චි කරන්න ඕනේ. මොකද අපිට රතු පාට තමයි තියාගන්න ඕනේ chicken එකේ. මේ කොළ පාට leaves වැඩිපුර දැම්මොත් මේක ටිකක් අඳුරු පැහැයක් එනවා. ඒක නිසා පොඩි අඩු ප්‍රමාණයක් පාවිච්චි කරන්න. දැන් අපි මේ විදිහට පේස්ට් එක හොඳට ගාලා කරන්නේ. එතකොට දැන් අපි මේ චිකන් එක බ්‍රෙස්ට් එක දැන් කීපකින් කපාගෙන තිබ්බා. ඒතකොට ඒ තැන් වලට පවා මේ පේස්ට් එක හොඳට වදින්න, ඒ කියන්නේ සීසන් එක හොඳට වදින්න පේස්ට් එක තවර ගන්න ඕනේ. ලෙග් එකෙත් එහෙමයි. ඒතකොට චිකන් එක ඇතුළේ හොඳට සීසන් කර ගන්න ඕනේ. ඒතකොට කුක් වෙනකොට ෆ්ලේවර්ස් වැඩි ඇතුළේ මේ මස් වලට හොඳට සීසන් වදිනවා. ඒතකොට සීසන් විතරක් නෙමෙයි, දැන් මේක අපි සාමාන්‍ය ටික වෙලාවක් තියෙනවා. ඒ තිබ්බහම මේක මේ පේස්ට් එක ටිකක් හත් පැහැට එනවා. චිකන් එකේ අපිට අවශ්‍ය පාට මේකෙන් ගන්න පුළුවන්. සාමාන්‍ය සෑට් ටික වෙලාවක් අපි මේක තියෙනවා. ජීරා රයිස් එක කරනවා.
එතකොට මේ ජීරා රයිස් එක වෙනකොට ලංකාවේ අපිට පාවිච්චි කරන්න පුළුවන් සූදුරු සම්බා. ගොඩාක් හොඳ සූදුරු සම්බා එක හොඳයි. ඒකේ තියෙන සුවඳත් එක්ක සූදුරු සම්බා ගන්න බැරි නම් අපිට ගන්න පුළුවන් මේ කීරි සම්බා. කීරි සම්බා ගන්න පුළුවන්. බාස්මති වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට ගී අවශ්‍ය වෙනවා. cinnamon stick, bay leaves, suduru, cumin seeds, black cardamom, cloves, karamunati, plums, viyalimidi, cashew, kaju. මේකට අපිට පාවිච්චි ගන්න පුළුවන් මේ රට කජු. peanuts පාවිච්චි ගන්න පුළුවන් මේකට. එතකොට mustard seeds, ginger, garlic, green chili දෙකක් තුනක් විතර. එතකොට මම ටිකක් සුවඳත් රසත් වැඩි කරගන්න lemon grass පාවිච්චි කරනවා. සේර, onion, coriander leaves මම කැරට් ටිකක් දා ගන්නවා. කැරට් ටික coriander leaves ටිකක් garnish එකට අපි පාවිච්චි කරන්නේ කැරට් එකේ coriander leaves වේ. ටික අඩු ගින්දරේ තෙල් ටිකක් දාලා පෑන් එකට අඩු ගින්දරේ මේ කැෂු ටික මේ විදිහට ටිකක් හංගම් පාට වෙන්න අඩු ගින්දරේ තෙල් ටිකකින් කරලා ගන්නවා. ඒකම අඩු ගින්දරේ ටිකක් අද ගන්නවා. ඔය වෙනද දැන් එකක් අනුව පාටෙන් ඉස්සෙල්ලා තියෙනවා. ලංකා පාටක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට අට්ටාක්මනින් බා ගන්නවා. වෙනිලා තියන්න එපා. ඔයාලට පේනවාද තන්දූරි චිකන් එක තවන් එකේ ගෙන ගමන් තියෙන්නේ. දැන් අපි හදන්න යන්නේ රයිස් එකනේ. රයිස් එක අපි දැන් හොදලා කරලා මේ බඩු ටික ලෑස්ති කර ගන්නකම් ඊටු අවශ්‍ය බඩු ටික ලෑස්ති කර ගන්නකම් අපි ඒක ටිකක් පෙන්ගෙන්න තියලා තියෙනවා රයිස් එක. එතකොට අපි බලමු රයිස් එකට අවශ්‍ය බඩු ටික. ඊළඟට අපිට අවශ්‍යයි ලුණු බෙද ගන්න. ෆ්‍රයිඩ් අනියන් හදා ගන්න ඕනේ. බත් එකට. මකට පේන ඇති ලස්සනට අපි ෆ්‍රයිඩ් අනියන් ටික හොඳ සුවඳට අපි ෆ්‍රයිඩ් අනියන් ටික බෙදලා තියෙනවා. දැන් අපි කැෂු රේසින් එතකොට ෆ්‍රයිඩ් අනියන් හදාගත්තු ඔයිල් ටිකක් මේක ඉතුරු වෙලා තියෙනවා. අපි ඒවා අයින් කරන්නේ නැහැ. මොකද ඒකෙන් රසක් එනවා. සුවඳ රස එනවා මේ මොකද අපි අනියන් බෙදලා තියෙන හින්දා ඒකෙන්. අපි ඒකටම තමයි මේ ගී එකතු කරගන්නේ. mustard seeds, seeds, cardamom, cloves, cinnamon ටිකක් දාගන්නවා. මේක ඇවිල්ලා ඉන්දියන් cinnamon එක. මම හිතනවා අපි ලංකාවේ මේ cinnamon එක මීට වැඩිය සුවඳක් තියෙනවා රසක් තියෙනවා. බෙලිස් එක එකතු කරගත්තා. අපි lemon grass එක තලලා මේ විදිහට තලලා තලට පේන විදිහට තලලා තියෙනවා. මේ විදිහට තලලා අපි එකතු කර ගන්නවා. ටිකක් බෙදෙන්න. එකතු කර ගන්නවා green chili ටිකයි. garlic and ginger. මේකට අපිට ginger garlic paste එක පාවිච්චි කරන්න පුළුවන්. මම ඒ වුණාට chop කරලා අද පාවිච්චි කරන්නේ. මම මේ පාවිච්චි කරන දේවල් ටිකක් වැඩිපුර පාවිච්චි කළා. ගී අපි ගෙදර කෑමට කීප දෙනෙක් ඉන්නවා. ඒ ගෙදර කෑම නිසා මේ අපි ආසයි සාමාන්‍ය ගී වල තියෙන ෆ්ලේවර් එකට ඒකින් මම වැඩිපුර පාවිච්චි කරලා තියෙනවා. ඔයාලා සාමාන්‍යයෙන් මේකට ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණවල ඔයගොල්ලෝ එකට දාගන්න. සාමාන්‍යයෙන් ginger garlic දානකොට ටිකක් වැඩිපුර මම දාගත්තේ ඒකේ සුවඳ සහ ෆ්ලේවර් එක වැඩිපුර ටිකක් ගන්න. දැන් අපි එකතු කරගන්නවා හාල් ටික. හොදලා තෙමෙන්න තියලා මම මේ පෙරාගත්තා. පෙරාගත්තු හාල් ටික අපි මේ විදිහට ගී එකටම එකතු කරනවා. අවං කරගන්නවා කියන්නේ හාල් ටික සාමාන්‍යයෙන් මේ තෙලෙම පොඩ්ඩක් ටෙම්පරාරි වෙන්න වගේ
කලවම් කරගන්න. බාස්මති වගේ ගන්නකොට බාස්මති ටිකක් දිග හාලක් ගන්නවා නම් මේක පොඟන්න තියලා කලවම් කරනකොට කලවම් කරන්නේ සාමාන්‍ය හාල් ටික කැඩෙන්නේ නැති වෙනවා. පොඟපු හාල් බාස්මති එක ගොඩක් වෙලාවට කැඩෙන්න බලනවා. බාස්මති වල ගන්නකොට ඒක කියන්නේ ගොඩක් වැරදීමක් වෙනවා. ඒකම දුරකට උඩ ගන්නවා. දැන් මේ බත් එක සාමාන්‍යයෙන් ගී එකත් එක්ක ටෙම්පරාදු වෙනකොට සුවඳක් එනවා. ඒ සුවඳ ආවට පස්සේ අපි වතුර එක්ක එකතු කරනවා නම් ඒ බත් එකේ හොඳ මේ රසක් ගන්න පුළුවන් අපිට. දැන් අපි මේ වතුර එකතු කරමු. අපි මේ බත් එක වතුර දාලා මේ බත් එක මේ විදිහට ඇලුමිනියම් ෆොයිල් එකකින් හොඳට සීල් වෙන කවර් කරගන්න. කවර් කරලා මේ විදිහට වහ ගන්න ඕනේ. වහලා ගින්දර අඩුවම මට්ටමේ තමයි මේ බත් එක කුක් කරගන්න ඕනේ. අපි එකතු ගන්න වතුරනේ. එතකොට දැන් අපිට ගෙවල් වල සාමාන්‍යයෙන් ඇලුමිනියම් ෆොයිල් එක වහ ගන්න නැත්නම් ඔයාලට පුළුවන් කෙහෙල් කොලයක් තවලා මේ කුඩින් තියලා මේ විදිහට පියනකින් තදයට වහ ගන්න පුළුවන්. ඒක ඔයාලට ලේසි. බලමු මේක කොහොමද බත් එක කියලා. දැන් මේ මම ඕපන් කරන්න කලින් මම එක සැරයක් ඕපන් කරා. බත් එක ටිකක් කුක් වුණාට පස්සේ, يعني වතුර ගතිය අඩු වුණාට පස්සේ මම එක සැරයක් මේක කලවම් කරගත්තා. ඒක අනිවාර්යෙන් මේ විදිහට කලවම් එක සැරයක් කලවම් කරගන්න ඕනේ. රයිස් එක උඩ තියෙන ටිකත් හොඳට කුක් වෙන්න. අපි එහෙනම් බත් එක පොඩක් රස වැඩි කරගන්න ෆ්‍රෙෂ් යෝගට් ටිකක් එකතු කරමු. ෆ්‍රෙෂ් යෝගට් හරි කර්ඩ් හරි පාවිච්චි කරන්න පුළුවන් අපිට මේකට. වගේම අපිට මේකේ ලස්සන රසත් වැඩි කරනවා. අපි කලින් වැඩගත්තු රේසින් ටික කැෂු ටික එකතු කරමු. fried onion, chopped coriander. Ghee rice එකක් අපි රයිත එකක් කරගන්න. ඒක ගත්තා. කැරට් එකක් එකතු කරමු. මේකට කියුකම්බර් පාවිච්චි කරන්න පුළුවන්. වල දෙකනේ fresh yogurt. දැම්මා carrot, onion, coriander leaves දැම්මා. සල්කර්, ගම්බිරිස්. ඔයාලා මේකට පාවිච්චි කරන්නේ බාස්මති වගේ හාලක් නම් කලවම් කරගෙන ගද්දී පොඩක් පරිස්සම් වෙන්න. හාල කැඩෙන්නේ නැති වෙන්න කලවම් කරගන්න ඕන. ඇත්තටම හරිම රසයි. ඔයාලත් මේ විදිහට try කරන්න. try කරලා අපිට comment එකක් දාන්න. එහෙනම් මේ වගේ රටවල් වල රස කෑම රසට හදන්න අපිව subscribe කරලා තියාගන්න.